දැන් ඔයාලට මේ ER අනිත්‍ය තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මොකද්ද? මුඛ්‍යතාවය. මේ මතකයෙන් අපි කියනවා ගණ්‍යතාවයේ දාන්නේ. හරිද? මුඛ්‍යතාවය නැත්නම් ගණ්‍යතාවයේ කියන එක සඳහන් කරන එක යම් වයිඩ් ගැටලුවක් තියෙනවා. හරි. ඒකෙන් මොකද්ද මුඛ්‍යතාවය කියන්නේ? මුඛ්‍යතාවය කියන්නේ යම් බුද්ධාර්ථයක හරි යම් බුද්ධාර්ථයක දෘෂ්ටාන්ත කොච්චර ප්‍රමාණයක් ඒ සම්බන්ධතාවය සඳහා සහභාගී වෙන එහා පැත්තේ බුද්ධාර්ථය. එක කියන්නේ නැත්නම් අපි කියනවා එක දෘෂ්ටාන්තයක් එක්ක ගණිත කරනවා කියන එක තමයි මුඛ්‍යතාව කියන්නේ. ඒත් ඔයා නිකන් සම්බන්ධතාවයක් නැත්නම් ඔයාට අනුමම වෙන්නේ නැහැ. එයි අනිවාර්යයෙන්ම මුඛ්‍යතාවය කියනවා. ඒ අනුපාතයේ දාලා තියෙන්න. හරිද? එහෙනම් මම දැන් ඔයාලට මතකයි කියන විදිහට තාම සරල උදාහරණයකින් පැහැදිලි කරනවා. හරි. එහෙනම් හිතන්නකො මෙහෙම සම්බන්ධයක් ඔන්න ඕනිනවා වෙලි මොකද සම්බන්ධ මේකට සම්බන්ධ මොකක්ද අපි මේවා ඉගෙන ගන්න මේවා තාක්ෂණ ඒක වශයෙන් දාන්න ඕනේ මොකද බොඩි මොකද ලව්ස් girl හරි දැන් ඔයා දන්නවනේ ගණනීයතාවයේ ආකාර තුනක් එකක් මොකද්ද ඒක ආකාර නැත්නම් කියනවා 1 to 1 format එක දැන් බලන්න ඒක ආකාරයට කොහොමද ලව් කරන්නේ එහෙනම් බලන්න මේ පැත්තේ කෙනෙක් ගන්න මේ පැත්තේ පුතාත්තේ කවුද කොයි එක කොල්ලෙක් ගන්න එකකින් හරි එක කොල්ලෙක් හරි ආදරය කරන්නේ එක ගෑනක් අයි කොහොමද ඒක කොල්ලෙක් ආදරය කරන්නේ එක ගෑනක් එදී ඊට පස්සේ මේ පැත්තේ කෙනෙක් ගන්න දැන් එක ගෑනක් තමයි ආදරය කරනවා එක පිළිගන්න එදී එහෙනම් ඒක දෙන්නයි කියනවා තමයි දැන් ගානවල එතකොට මොකද මේ පැත්තේ ලොකුමේ කවුද ලොකු සම්මේ කවුද ඉතින් මේ පැත්තේ ලොකුමේ කවුද ඉතින් එහෙනම් මේක මොකද්ද මෙන්න ඒක අවස්ථාව නේද ඒක අවස්ථාව දැන් හරි තමයි කිව්වොත් ඒ වගේ කිව්වොත් වගේ කිව්වොත් මොකද්ද මට නුඹ ලොකු මොකද නේද මගේ නුඹ ලොකු මොකද මගේ මුළු ලොවම ඔබයි ඊළඟ අවස්ථාවට එහෙනම් ඊළඟට මොකද්ද ඒක මම නාමකමයි ඔන්න බෝඩි ඉන්නවා වෙලි ඔන්න නේද පිළිගලමයා ගැලමෙට ආදරය කරනවා ගැලමෙට පිළිගලමට ආදරය කරනවා හරි දැන් මම යන්න මොකේද ඒක බහුව අවස්ථාවේ කියනවා එහෙනම් ආයෙත් ගන්නවා කවුද මේ පැත්තේ කෙනෙක් ගන්න එක පිළිගල හරිද එක පිළිගලමේ ආදරය කරනවා නේද ගැලමයි ඉක්කිනේ හරි ගැලමයි නේද මේ පැත්තේ කෙනෙක් ගන්න එක ගැලමයි ආදරය කරනවා නේද පිළිගලමයි බෝඩ හරි අවස්ථාවේ එහෙනම් එක කියන්නේ කාර්යය කරා තේරෙන්නේ කොහෙද? මේ එක කොල්ලේ අවුරුද්දේ ඉගෙනගෙන ඉන්න. දැන් මේක මොකද්ද? මේ පැත්තේ මොන සම්මුතියකටද ඉගෙනෙන්න? ඉගෙනෙන්න. ඒක. එහෙනම් දැන්මයි. හරි. මේ පැත්තේ මොන සම්මුතියකටද? එහෙනම් මේක මොකද්ද? ඒක බහු අවස්ථාව. ඒක බහු අවස්ථාව. හරි. ඒක මේ වගේ අවස්ථාවක් තමයි දීපිකා විනාශනේ කිරිස් කියන්නේ කොහොමද? මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මම විතරද කියන්නේ මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මං විතරයි ඊළඟට අපි අන්තිම අවස්ථාව බහු අවස්ථාව බොයි ඉන්නවා ගර්ලි දැන් මොකද වෙන්නේ අමෝගීම ඔන්න පිටලමේ ගැලමෙට ආදරය කරනවා හරිද දැන් බලන්න මේක මොකද දාන්නේ ඔව් අවස්ථාව මෙතන එක්කෙනෙක් ගන්න එහෙනම් ළමයි එක පිළිගලයි නේද ආදරය කරනවා ආදරය කරනවා කියන එක දෙන්නේ නේද ඉතින් මොකද පිළිගන්නේ
Wadi yang lamai kuda. Dan kita pinjam mereka wadi yang gaya kuda. Ada ketika kita gaya dulu. Ada kita gaya dulu. Ada kita dia lamai kalau wadi yang hobi kalau macam apa sebenarnya. Abi kian kita gaya dulu. Buta kah cari diri. මුදු මුහුණේ සුව දැනුනි පියලඳුනි මට විතරද ඔබේ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ Yang මේ පැත්තේ ලුකුමේ කවුද? ඉක දෙන්න. මේ පැත්තේ ලුකුමේ කවුද? මේ පැත්තේ කවුද? ඉක දෙන්න. එහෙනම් එන්න අපි ඉන්නේ දාන්නේ. ගදේ එන් කියන එක තමයි. ඉතින් මොන ලෝක තමයි හරිම සරලව අපි මේ මොකද සම්බන්ධතාවය ඉවත් පිළිගත්තේ. මුඛ්‍යතාව නැත්තම් ගණීයතාව දෙන්නේ. ගණීයතාවයේ ආකාර තුනයි. මොනවද එක? ඒක අනිත් එක මොකද්ද? ඒක බහු අනිත් එක බහු. විහඟුන්ෙන් ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මං